දෙනාටම සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම පැමිණිනා වූ සියලු දෙනාම ස්වාමීන් වහන්සේගේ උතුම් නාමයෙන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න අතර අද අපේ බයිබල් පාඩමට එකතු වුණාට ස්තුතියි. ඒ වගේම අද අපේ වචනේ බෙදා ගන්නට ඇවිල්ලා තියෙන අද අපේ දේවගතිතුමා ඇවිල්ලා දේවගති ක්‍රිෂාන් දේවගතිතුමා. ඉතින් ඔහු දෙවියන් වහන්සේ තුළ ඊටා සමීප ගැඹුරු සම්බන්ධයක් තියෙන සභා පාලකතුමෙක්. එතුමා යටතේ පවුල් ආත්මික දරුවන් ගොඩක් සේවාවන් එතුමා හසුරවනවා. එතුමා දෙවියන් වහන්සේගේ දරුවන් ඔසවනවා ඉහළ තලයන් වලට. ඉතින් එතුමා වචනේනුත් බලවත් දෙමහත් කඩුවක් ඕන්ලක තියාගෙන ඉන්න මිනිසෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අද එතුමාට අපි ආරාධනා කරනවා, අපි යාඥා කරමු, අපි මේ සැසිය බාර කරමු. එන්න ඉන්නව සියලු දෙනාම අපි බාර කරමු. අපේ හදවත අපි බාර කළා. අපි ස්වාමීන් වහන්සේට කියමු අද ක්‍රිෂාන් දේවදූතතුමාට දෙවියන් වහන්සේ දීලා තියෙන වචනය අපේ හදවත් පළදු කරලා සුද්ධාත්ම ගින්නෙන් අපි වචනේ අස්සන්නව වෙන්න බෑ. අපි ඒ තුල පැවතිලා ඒ තුල ක්‍රියා කරන පළදරන දේවදරුවෝ වෙන්න කියලා අපි යාඥා කරමු. ඉතින් ස්වාමින් වහන්සේට ගොඩාක් ස්තුතියි ස්වාමිනේ අපිව මෙවැනි අපිට ඔබ වහන්සේ පුදුමාකාර සංග්‍රහ භෝජන ඔබ වහන්සේ අපිට පිළිගන්නන නිසා ඥානනී මේ සන්ධ්‍යා භාගයේ ඔබ වහන්සේගෙන් ඉල්ලනවා අපේ හදවත් අපි ඔබ වහන්සේගේ අභිමුඛයට බාර කරනවා පියාණනි. ස්වාමීනි අපේ හදවත් සෝදිසි කරන්න සෝදන ඔබ වහන්සේගේ ලේ වලින් පියාණනි. මේ ඔබ වහන්සේ දෙන වචනය මේ රේමා වචනය ස්වාමීනි සෝයි වචනය ස්වාමීනි. අපේ හදවත් ස්වාමීනි අපේ ආත්මය අපේ ප්‍රාණය ස්වාමීනි පසාරු කරගෙන ස්වාමීනි. ඔබ වහන්සේ තුළ පැවතෙන අපේ ජීවිත වෙනස් කරන අපිව ඉහළ තලයට ගෙනියන ශුද්ධාත්ම ගින්නේ වචනය කරන්නට පියාණනි. ස්වාමීනි මේ සැසියද අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් සියල්ලක්ම බාර කරනවා. යේසුස්ගේ නාමයෙන් ආමෙන්. ක්‍රිෂාන් දේවගතිතුමාට අපි සැසිය බාර කරනවා. හොඳයි මම හිතන්නේ මම ප්‍රථම වතාවට මේ එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මට අවස්ථාව දීම ගැන මම ස්තුති කරනවා. හිතුවා මම මොකද්ද කතා කරන්න ඕනේ කියලා මේ කාලයටම උචිත වෙන අවශ්‍ය වෙන දෙයක් මම අද දවසේදී ඔබ හැමෝටම කියන්න කැමතියි අපි හැමෝටම. මොකද මේ වර්තමාන කාලේ අපි ඉන්න උන් තත්ත්වයට අනුව අපිට මේක ගොඩාක් අවශ්‍යයි. විශේෂයෙන් ක්‍රිස්තියානි අපිට ලෝකීට වඩා මේ වචනය හිතුනවන්ට. නැත්නම් සභාවින් අපි හැමෝටම යේසුස් වහන්සේ පිළිගත්තා. අපි හැමෝටම අවශ්‍ය වචනයක්. අපි බලන්න යනවා සාමුවෙල් ඇත්තටම ඇවිල්ලා කියනවා සාවුල්ට කිව්වා උදයක්. සාවුල් රජ වැටුනේ ඇයි? නැත්නම් ඇයි සාවුල් රජකමින් දෙවියන් වහන්සේ පහ කරේ? දෙවියන් වහන්සේ අකමැති වුණ හේතුවක් තියෙනවා දේ වචනේ පැහැදිලිව. ඒ හේතුව අද අපි දවසේ බලන්න යනවා. අපි හැමෝම පෙරලා ගමු 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වචනේ ඉඳලා මම ඔබට කියන්න යනවා ඉතිහාසයේ දේවල්, ඒ වගේම කීපයක් වෙලාව අනුව, ඒ වගේම බයිබලයේ මොනවද මෙතන කියන්නේ, මොනවද මේ අවස්ථාවේ උනේ කියන එක ඉතිහාසය ගැන දවසක කතා කරන්න යනවා. 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ අපි දකිනවා දෙවනවාසික වචනේ කියනවා සාමුවෙල් අපි දකිනවා සාවුල්ට කතා කොට ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග වූ ඊශ්‍රායල් කෙරෙහි නුඹ රජකොට ආලේප කරන පිණිස මා එව්සේක. එබැවින් දැන් ස්වාමින් වහන්සේගේ වචනවල හඬට ඇහුම්කම් දෙන්න කියලා කියනවා. දැන් සාමුවෙල් සාවුල්ව රජකමට ආලේප කරන ගොඩක් කල. හැබැයි අවස්ථාවක් ආවා නැවත සාමුවෙල් ඇවිල්ලා සාවුල්ට මේක කතා කරනවා. නැත්නම් මේ කියන කියනවා. මෙතනදී පුදුම දෙයක් නැත්නම් මෙතන රහසක් තියෙනවා. මොකද්ද? සාමුවෙල් සාවුල්ට කියනවා මමයි නුඹව රජකමට පත් කළේ, ආලේප කළේ. ඒතකොට දැන් නෙමෙයි මේක කරේ. කාලයකට ඉස්සෙල්ලා. නමුත් ආයේ සාමුවෙල් මේක සාවුල්ට මතක් කරලා දෙනවා. මොකද දෙවියන් වහන්සේ ගොඩක් වෙලාවට අපි ගැලවීම ලැබුවන් පස්සේ උන්වහන්සේ සැරෙන් සැරේ අපේ ගැලවීම උන්වහන්සේට මතක් කරලා දෙනවා. දැන්
සාවුල්ට මේක මතක් කරලා කියන සාමුවෙල් මම නුඹව ආලේප කරා රජකමට. මොකද සාවුල් එක දන්නේ නැද්ද? නැත්නම් රටේ මිනිස්සු දන්නේ නැද්ද? සාමුවෙල් තමයි මේ සාවුල්ව රජකමට ආලේප කරේ කියලා. හැම කෙනාම දන්නවා මේ ආලේප කරා කියලා. ඇයි එහෙනම් මේ වගේ වචනයක් දෙවියන් වහන්සේ නැවත ඔහුට මතක් කරලා දෙන්නේ නැත්නම් මේ රජතුමාට මතක් දෙන්නේ. සාවුල් කෙනෙක් වෙන්න කිසිම සුදුසුකමක් සාවුල්ට රජ කෙනෙක් වෙන්න කිසිම සුදුසුකමක් ඔහු තුල තිබුණේ නැහැ. මොකද අපි දන්නවා ඔහු නැත්නම් මේ සාවුල් රජ කෙනෙක් වෙන්න ඔහුගේ පරම්පරාවේවත් සුදුසුකමක් තිබුණේ නැහැ. ඒ වගේ තමයි සාවුල්ගේ තාත්තගේ බූරුව රැලක් නැති වෙලා ඉන්න වෙලාවේ සාවුල්ට කියන එක හොයාගෙන එන්න කියලා. දෙවියන් වහන්සේ එතකොට තමයි සාමුවෙල්ට කියන්නේ සාවුල්ව ආලේප කරන්නේ. එතකොට අපි දකිනවා සාවුල් කියලා කියන්නේ එච්චර ලොකු පරම්පරාවකින් නෙවෙයි ඉන්නේ. බෙන්ජමින් කියනවා පරම්පරාව. අපි දන්නවා ගෝත්‍ර 12ක් තියෙනවා. 12 පොඩිම පරම්පරාව බෙන්ජමින් ගෝත්‍රයෙන් මෙන්නේ. එතකොට අපි එන රජකමට ඒගොල්ලන් සුදුසු වෙලා තිබුණේ නැහැ. රජකම ඒගොල්ලන්ට ලබන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මේ බූරුව බලාගත්ත හිටියව මිනිස්සයාට දෙවියන් වහන්සේ කියනවා මෙන්න මේ මිනිස්සයාව ආලේප කරන්න. ඒක නැවත දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා මෙතනදී. නුඹ ආව තැන. ඉතින් සාමුවෙල් කියනකොට මොහු කිව්වා සාවුල් කියනවා මම බෙන්ජමින් ගෝත්‍රේ කුඩාම ගෝත්‍රේ මම කොහොමද රජ කෙනෙක් වෙන්නේ? මම රජකමට සුදුසු මිනිසෙක් නෙවෙයි. මේ ඊශ්‍රායලේ මට රජ කරන්න බෑ. අපි දෙවියන් වහන්සේ වෙතට එනකොට කොහොමද අපි ආවේ? අපි දෙවියන් වහන්සේ වෙතට එනකොට අපි බොහෝ අය විවිධ රෝග වලින්, විවිධ ප්‍රශ්න වලින්, විවිධ ආර්ථික අමාරුකමින් විසඳ ගන්න බැරුව තිබුණා වූ දේවල් වලින් අපි විවිධ දේවල් වලින් තමයි අපි උන්වහන්සේ වෙතට අපි ආවේ. අපි එහෙම ආවන් පස්සේ උන්වහන්සේ ඒවා අපිට විසඳලා උන්වහන්සේගේ කරුණාව අපිට දීලා තියෙනවා. අපි හැම දෙයින්ම පරිපූර්ණ වෙලා අපිට හැම දෙයක්ම තිබිලා නෙමෙයි අපි දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙන්නේ. එක එක්කෙනා විවිධාකාර දේවල් වලින් තමයි දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම අපි ඇවිල්ලා තිනවා. අපිට අද ගොඩාක් වෙලාවට වෙලා තියෙන දේ තමයි කිතුණුවට ගොඩාක් වෙලාවට වෙලා තියෙන දේ තමයි අපි මුල අමතක කරනවා. දැන් මෙතන සිද්ධ වෙන්න යන්නේ එවැනිම කාරණයක් තමයි. ඒ කියන්නේ මුල අමතක කරන්න අපි නරකයි. අපි ආපු තත්ත්වය, අපි රෝග වලින්ද, ප්‍රශ්න වලින්ද, විවිධ දේවල් වලින්ද අපි ආවේ. ඒ නිසා අපේ මුල අපි කොයි වෙලාවකවත් අපි අමතක කරන්න හොඳ නැහැ. එවිට අපි මුල අමතක කරනවා කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේට උඩඟු වෙනවා. නැත්නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියේදී අපි උන්වහන්සේට වඩා ඉහළින් යන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා මුල අමතක කරනවා කියන්නේ ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම උඩඟු මිනිසෙක් බවට ඒ මිනිසයාපත් වෙනවා. නිසා මේ වෙලාවේදී දෙවියන් වහන්සේ නැවත වාරයක් සාවුල්ට කියනවා මේ ස්ථානයේ පැහැදිලිව කියනවා මම නොවේද නුඹව රජකමට පත් කළේ. එතකොට අපි අමතක කරන්න නරකයි අපි ආවව තත්ත්වය. දැන් මෙතන මෙයා තමන්ගේ තත්ත්වය අමතක කරා. තමන් හිටපු තැන එයාට අමතක වෙලා. ඒ නිසා පළවෙනි පදේ පැහැදිලිව කියනවා රජකමට ආලේප කරන පින්ස මා එවුසෙක් එබැවින් දැන් ස්වාමීන් වහන්සේගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න. රජකමට එන්නේ ඉස්සෙල්ලා හිටපු තැන අමතක වෙලා දැන් උන්වහන්සේ ඔබව රජකමට ගෙනත් තිබෙනවා. ඒ නිසා නැවත ඔබ ස්වාමීන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න සාමුවෙල් සාවුල්ට කියනවා. එතකොට සාමුවෙල් තව දෙයක් කියනවා. මම නුඹට අණක් දෙන්න යනවා. මෙතන උන්වහන්සේගේ වචනේ කියනවා මම නුඹට අණක් දෙන්න යනවා. ඒකේ කියනවා පළවෙනි පදේ ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න. මම සාවුල් කියනවා සාමුවෙල් කියන සාවුල්ට ඇහුම්කන් දෙන්න. නැත්තම් කියනවා මම නුඹට අණක් දෙන්න යනවා. ඒ අණ නුඹට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අණ නුඹට තේරුණා නැතත් නුඹ මං කියන්නේ නැව දෙයට එකඟ වෙන්න කියලා කියනවා. මේ දිවසිවරයා කියනවා රජතුමාට. අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ අපිට කතා කරනකොට අපි එකඟ වෙන්නේ නැහැ. අපි උන්වහන්සේගේ වචනෙට එකඟ නැහැ.
අද එකඟ නැතුව අපි ගොඩක් වෙලාවට පිට යන නිසා තමයි දෙවියන් වහන්සේ වරින් වර අපිට කතා කරන්නේ. ඒ නිසා මෙතන පැහැදිලිව අපි දකින උන්වහන්සේගේ වචනේ පළවෙනි පරිච්ඡේදයේ අවසාන කොටසේ කියනවා මම නුඹට අනක් කරන්න යනවා. මම නුඹට දෙයක් කියන්න යනවා. ඒ දේ උඹට තේරෙන්නේ නැහැ. මම ඔබට පස්සේ කියන්නම් මොකද්ද මේ තේරෙන්නේ නැති වචනේ කියලා. මේක අසන්නව අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට මොනවා හරි කියනවනම් අපිට ඉස්සරහා ඒක තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ අද අපිට ඒක ලැබුණ නැත්නම් අපි හිතන්නේ මේක අපේ වැරද්දක්, අපේ පාපයක් නිසා අපිට මේක ලබන්න සුදුසු නෑ. අපිට අද ඒ දේ ලැබුණ නැත්නම් හෙට අපිට ඒ දේ ලැබුණ නැත්නම් දෙවියන් වහන්සේගේ යම් සැලැස්මක් තියෙනවා කියන එක අපි බොහෝ වෙලාවට අපි අමතක කරනවා. දැන් මෙතන පළවෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පදයේම අපි දකිනවා මෙතන මෙයා කියනවා උඹට තේරෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් කරන්න නුඹ කීකුරු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන්න දෙයක් යනවා නුඹට. නුඹ ඒ දෙයට කීකුරු වෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිට පණිවිඩයක් කියවනවා. අද බොහෝ ක්‍රිස්තියානි අයට ඔබට මට දෙවියන් වහන්සේ අපි වැටෙන්න ඉස්සෙල්ලා නැත්නම් අපි දේවල් කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ අපිට පණිවිඩ එවනවා. අපිට උන්වහන්සේ කතා කරනවා. අද අපිට ඒක අහුම්කම් දෙන්න අපේ කන විවෘත වෙලා නැහැ. දෙවියන් වහන්සේ අපිට කියනකොට අපි ඒක කරන්න ඕනේ. උන්වහන්සේ කියනවා නම් කීකරු වෙන්න කියලා. සාවුල් කියනවා නම් සාවුල්ට කියනවා නම් සාමුවෙල් දෙවියන් වහන්සේ උඹට දෙයක් කරන්න යනවා. ඔබ ඒ ගැන කල්පනා වෙන්න කීකරු වෙන්න උඹට ඒක තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒක උ තේරුම් ගන්න ඕනේ. අද ගොඩක් අපි ඒක තේරුම් ගන්නෑ. අපිට තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉස්සරහට කරන්න යන දේ. ඒ නිසා අපි දකින්න පළවෙනි පදේ ඒක කියනවා. දැන් මොනවද උතන යන්නේ? සේනාවල ස්වාමීන් වහන්සේ මෙසේ කියන එක දෙවෙනි වගන්තිය කියනවා. සේනාවල ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක ඊශ්‍රායල් මිස්රෙන් එන කල අමලෙක්වරු ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයේ සිටි හැටි සිහි කරමි. දෙවෙනි වහන්සේ කියනවා මේ යුදා සෙදක නැත්තම් මේ ඊශ්‍රායල් වරු මිස්රේ ඉඳලා පොරොන්දු දේශයට එන වෙලාවේදී මේ ස්ථානයේ මේ අය ඔවුන්ට විරුද්ධව සිටියා. නැත්නම් ඔවුන්ගේ මාර්ගය ඔවුන්ට එන්න ඉඩ නොදී සිටියා කියලා දේවචනේ මේ ස්ථානයේ කියනවා. මොකක්ද අපිට කියන්නේ? මේක රහසක්. මේක මේ මිනිස්යාට මේ රජතුමාට මේක තේරුන්නේ නැහැ. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ මම කියන්නේ යන දේ නුඹට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක මම දන්නවා. ඒ නිසා නුඹ කීකරු වෙන්න ඕනේ. අද අපි කීකරු වෙන්න උන්වහන්සේගේ වචනේ අද ඔබටත් මටත් මේ රාත්‍රියේදී උන්වහන්සේ මේ දේ කතා කරන්න යනවා. දෙවියන්වහන්සේ කියනවා මම නුඹට රහසක් කියන්නම්. අපේ දෙවියන් වහන්සේ එකක් මතක තියාගන්න ඕනේ අමතක කරන්න දන්න දෙවි කෙනෙක්. උන්වහන්සේ අපේ පාප වලට සමාව දුන්නා. උන්වහන්සේ අපේ පසුගිය සියලු දේවල් උන්වහන්සේ අමතක කරලා දැම්මා. අපි හිතියේ පාපය, අපේ තිබුණු ශාපය උන්වහන්සේ කඩලා උන්වහන්සේ ඒවා අමතක කරලා උන්වහන්සේ අපව උන්වහන්සේගේ දරුවෙක් හැටියට උන්වහන්සේ ගෙනත් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට අමතක කරන්නත් දන්නවා. ඒ වගේම උන්වහන්සේට මතක තියාගන්නත් දන්නවා. දැන් මෙතන කියනවා උන්වහන්සේ යමක් මතක තියාගන්න. අන්න ඒක තමයි භයානක දේ. මොකද්ද මෙතන කියන්නේ? අපිට බෑ අපි සමාව දෙනවා. නමුත් අපි අමතක කරන්නේ නැහැ. අපි සමහරක් වෙලාවට බොහෝ අයට අපේ සහෝදරයන්ට අපේ අයට අපි සමාව දෙනවා. හැබැයි අපි සමාව දීලා අපි සමාව අපි අමතක කරන්නේ නැහැ. මොකද අපිට අමතක වෙන්නේ නැහැ. ඒකයි අපේ හැටි. අපි සමාව දීලා අපිට අමතක වෙන්නේ අපිට අමතක කරන්නේ ඒක අපේ හැටියක්. ඒක අපේ යටිහිතේ තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ දෙයක් අමතක කරොත් ඒක උන්වහන්සේ අමතක කරා සදාකාලිකව. දෙවියන් වහන්සේ දෙයක් හිතේ තියාගත්තොත් ඒක උන්වහන්සේ හිතේ තියාගන්නවා. උන්වහන්සේගේ වෙලා උන්වහන්සේ ඒ කාරණාව කරන තේ. ඒකයි උන්වහන්සේ දෙවෙනි පදයේ කියන්නේ සේනාවල ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක මේ රාත්‍රියේදී අපි හැමෝටම වැදගත් දෙයක්. ඊශ්‍රායල් මිස්රෙන් එන කල අම්ලේක්වරුන් ඔවුන්ට කළ දේ විරුද්ධව මාර්ගයේ සිටි ඇති සිහි කරමි. සාමුවෙල් කියනවා සාවුල්ට මතක තියාගන්න. අම්ලේක්වරුන් මේ සෙනග පොරොන්දු දේශයට මා කිව්වා වූ දේශයට යන වෙලාවේදී මගේ ජනතාවට මගේ සෙනගට විරුද්ධව සිටියා. ඒක මගේ හිතේ තාම තියෙනවා. ඒක මං තාම
මගේ හිතේ ඒක තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අමතක කරන්නත් දන්නවා. දෙවියන් වහන්සේ මතක තියාගන්නත් උන්වහන්සේ දන්නවා. ඔබට කාරණාවක් දෙකක් මම මේ ගැන කියන්න ඉතිහාසය ගැන දන්න දේවල් ගැන. මොකද උන්වහන්සේගේ වචනේ තියෙනවා උන්වහන්සේ තුල පරිගැනීම උන්වහන්සේ තුල තිබෙනවා කියලා. මේ වචනේ කියනවා. දෙවියන් වහන්සේ පරිගන්නාව දෙවි කෙනෙක් කියලා මේ වචනේ තියෙනවා. හොඳ දෙයක් කරොත් උන්වහන්සේ හිතේ තියාගන්නවා. නරක දෙයක් කරොත් ඒකත් උන්වහන්සේ හිතේ තියාගන්නවා. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව තියෙනවා. ඔබ දන්නවද ඒ ඊජිප්තුව අද උන්වහන්සේ ඊජිප්තුවර මේ උන්වහන්සේගේ දරුවන් පොරොන්දු උන්වහන්සේගේ දරුවන් යාකොබ් සහ ඒ අය ඊජිප්තුවට ගිය වෙලාවේ ඔවුන් අවුරුදු 400 ගාණක් ඒ ජීවත් වුණා. නමුත් පළවෙනි අවුරුදු 100 ඔවුන්ට යහපත් රජ කෙනෙක් හිටියා. හැබැයි එතනින් පස්සේ අවුරුදු 300 ගාණක්ම ඔවුන් වහල්කමින් සිටියා. පළවෙනි අවුරුදු 100 දෙවියන් වහන්සේගේ හිතේ තිබුණා. හැබැයි ඉන් පස්සේ ඔවුන් වහල්කමට ගත්තම ඒකත් දෙවියන් වහන්සේගේ හිතේ තිබුණා. ඒ දෙවියන් වහන්සේගේ හිතේ තියාගෙන හිටපු නිසා අද වෙනකොට මේ ඊජිප්තුව කියන රට විතරක් තියෙනවා. ඒ වගේම ඊජිප්තුවේ ජීවත් වුණා කිසිම ඊජිප්තුවරෙක් අද නැහැ. මිස්රවරෙක් අද නැහැ. අද ඒ ජීවත් වෙන්නේ අරාබිවරුන් විතරයි. නැත්නම් මුස්ලිම් අය විතරයි. මොකද වෙලා තියෙන්නේ? ඔවුන් දෙවියන් වහන්සේ හදවතේ ඔවුන් ගැන තිබුණා. ඒ නිසා උන්වහන්සේ සහ මුලින්ම ඒ රටේ සිටියව සෑම මිනිසෙකු උන්වහන්සේ විනාශ කළා. දැන් රට තියෙනවා. මිනිස්සුયો නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේ හදවතේ තියෙන. ඒක තමයි උන්වහන්සේ මෙතන කියන්නේ. දන්නවා අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් මොනවද කරේ? ඔව් කිව්වා යෙරුසලම නා ඊශ්‍රායලයේ අගනුවර කරා. ඔව් ප්‍රකාශ කරා. ඔව් ඒක දන්නව නොදන්නව ප්‍රකාශ කරා. ඔවුන් ඒ උදෙසා ඔව් ප්‍රකාශ කළා ලෝකෙට කිව්වා. හැබැයි ඒකට වෙලා ඔව් දන්නව වුණත් නොදන්නව වුණත් ඇමරිකාව ආර්ථිකව නැගිටින්න පටන් ගත්තා. විශාල ලෙස උන් ආර්ථිකව නැගිට්ටා. ඒ වගේම අපි දන්නවා G12 එකේදී ලෝකේ රටවල් 128ක් අපේ රටත් ඇතුළුව ඊශ්‍රායල් වලට විරුද්ධ වුණා. දෙවියන් වහන්සේ ඒකත් උන්වහන්සේගේ හිතේ තිබුණා. අපේ රටට කොහොමද උනේ? අපේ ආර්ථිකය වැටුණා. අද අපේ රට පල්ලෙහාට වැටුණා. ඒ නිසා දේවචනේ පැහැදිලිව තියෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හිතේ උන්වහන්සේක තියාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ අමතක කරන්නත් දන්නවා අපේ දේවල්. අපේ පාපේ අපි හිතියව තත්ත්වය දෙවියන් වහන්සේ අමතක කරන්නත් දන්නවා. හැබැයි උන්වහන්සේට විරුද්ධව නැගිට්ටොත් උන්වහන්සේක මතක තියාගන්නත් දන්නවා. ඒ නිසා දෙවෙනි පදේ පැහැදිලිව තන උන්ට කියනවා අම්ලේකරුන් උන්ට කළ දේ එනම උන්ට විරුද්ධව මාර්ගයේ හිටිය ඇති. මම සිහි කරනවා. ඒකින්ද දෙවියන් වහන්සේ හිතේ තියාගෙන තිය අම්ලේකරු යුදා සෙනඟට විරුද්ධව නැගිට්ටා හැම දෙයක් ගැන. ඒකයි මේ සාමුවෙල් සාවුල්ට කියන්නේ මම උඹව රජකමට ගෙනාවා. උඹ ඒක අමතක කරලා දීදී. උඹ හිටියු තත්ත්වය අමතක කරා. නමුත් මම නැවත වාරයක් උඹට ඒ තත්ත්වය මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම මේ අපේ සෙනඟට විරුද්ධව මේ අම්ලෙක්වරු නැගී සිටියා. මම ඒක නැවත උඹට මතක් කරලා දෙන්න කැමතියි. මොකද මට අමතක කරන්නත් දන්නවා. මට මතක තියාගන්නත් දන්නවා. අපේ දෙවියන් වහන්සේ එහෙමයි. ඒ නිසා අපේ ජීවිතවල ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ අපේ පාපේ අමතක කරලා ඉවරයි. දැන් උන්වහන්සේ අපිට යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් හිතුණු ජීවිතයක් උන්වහන්සේ දීලා තියෙනවා සදාකාලික ජීවනට යන්න. ඒ නිසා අපි අපේ පරිස්සම් වෙන්න ඕනේ මේ ක්‍රිස්තියානි ජීවිතය ගත කරන්න. ඒ නිසා අපි දකින්න උන්වහන්සේගේ වචනේ තුන්වෙනි පදේ කියනවා ඒ ස්ථානේ කියනවා දැන් නුඹ ගොස් අම්ලේකරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට අන්න මේක තමයි අපි කරන්නට ඕන දේ. ඔවුන් ඉතිරි නොකොට ඔවුන් සතු සියල්ල සහ මුලින්ම විනාශ කර දමා පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරා දමන්නයි කීනසේකයි කීවේය. මේක භයානක වචනයක් මේ ස්ථානයේ කියනවා. තුන්වෙනි පදේ සාමුවෙල්ද කියනවා සාවුල් සහ මුලින්ම විනාශ කරන්න කිසිම දෙයක් යුද්ධයකට යවනවා අම්ලේකවරුන්ට විරුද්ධව. හැබැයි කිසිම දෙයක් ගේන්න එපා. හැම දෙයක්ම ඔවුන් සන්තක තියෙන හැම දෙයක්ම විනාශ කරන්න. මේ ස්ථානයේ කියනවා පුරුෂයන් හා ස්ත්‍රීන්ද ඒ වගේම බාලයින් හා කිරි දෙන දරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔවුන් සන්තක සියල්ල විනාශ කරන්න. මේක හොඳ දෙයක්.
මේක දෙවියන් වහන්සේයි මෙහෙම කියන්නේ. අපි දකිනවා දැන් මේගොල්ලෝ යුද්ධෙට ගියාන් පස්සේ මේ යුද්ධය අතරතුරදී මේ සාවුල්ට මොනවද වෙන්නේ? හම්බෙනවා මේ අගාග් කියනවා ඒ අම්ලේකවරුන්ගේ රජ හමුනාම ඔව් යටත් වුණා. දැන් යටත් වුණාම මොනවද කරන්න ඕනේ? ඔව්ව විලංගු දාලා නැත්තම් ඔහුට මාංචු දාලා ඔහු හිරේ දාන්න. ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ කරන්න විනාශ කළ දාන්න යන්නේ. හැබැයි මේ අය රටට ඇතුල් වෙලා රිංගලා මොනවද කරේ? මේ අය රටට ගියාම දරුවෝ ගෑනෝ මේ හැම දෙයක්ම දැක්ක සම්පත් මේ හැම දෙයක්ම දැක්ක ඒක විනාශ කරන්න මේ අයට හිතුනේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වේ කිසිම දෙයක් ඉතුරු කරන්න එපා. හැම දෙයක් විනාශ කරන්න. නමුත් මේ අය මොනවද කරන්නේ? අපි මොනවද කරන්නේ? අපි මේ සම්පත් සියල්ලම අපි මොනවද කරන්නේ? අපි නැවත ඒවා අපි ඒවට අපේ හිත යනවා. දැන් මේ මිනිස්සුන්ට ඒක උනේ මේ රජතුමාටත් ඒක තමයි උනේ. ඔව් මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ කිව්වා මේ කිසිම කිරි දෙන දරුවෙක් පවා ඉතුරු කරගන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපේ ප්‍රඥාවටවත් අපේ දැනගැනීමටවත් අපි සිතන විදිහවත් නොවේ දෙවියන් වහන්සේ සිතන්නේ. දෙවියන් වහන්සේ ඊට වඩා බොහෝ දේ සිතනවා. අපි හිතන්නේ මේක කරන්න හරි අපරාධයක්. මේක කරන්න හරි පාපයක්. මේ කිරි දෙන දරුවන් මෙතන ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. මොකද ඒ නිසා තමයි දෙවියන් වහන්සේ තුන්වෙනි පදේ කියන්නේ සේරම විනාශ කරන්න. දෙවියන් වහන්සේ කියනවා අයින් කරන්න කියලා. අපි අයින් කළ යුතුමයි. දෙවියන් වහන්සේ කියනවා තියා ගන්න කියලා. අපි තියාගත යුතුමයි. දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කියනවා ඒ හැම දෙයක්ම අයින් කරන්න, විනාශ කරන්න, ගේන්න එපා. අපි හිතයි මෙන්න මේම කාරණාවක්. මේ අය නෙමෙයිනේ මේ වැරද්ද කරේ. මීට වඩා අවුරුදු පරම්පරා කීපයකට ඉස්සෙල්ලානේ මෝසෙස්ලට මේ වැරද්ද කරේ යම්ලෙක්වරු. මිස්රෙන් ඔවුන් එනකොට පාරවල් අවහිර කරලා ඔවුන්ත් එක්ක යුද්ධ කරේ. මොකද ඒ කාලේ අපි දන්නවා මිස්රවරුන්ට රජ කෙනෙක් හිටියේ නැහැ. ඔවුන්ට හමුදාවක් හිටියේ නැහැ. ඔවුන්ට කවුරුත් හිටියේ නැහැ යුද්ධ කරන්න. ඒ කාලෙක තමයි මේ අය ඔවුන් සමග යුද්ධෙට පැටළුනේ. යුද්ධ කරන්න ආවේ ඔවුන් යුදා සෙනගව මරන්න නැත්නම් ඊශ්‍රායල් සෙනගව මරන්න ඔවුන් ආවේ මේ යම්ලෙක්වරු. හැබැයි දැන් මේ කතාව වෙලා අවුරුදු ගණනාවක් ගිහිල්ලා. එතකොට අපිට හිතෙයි දැන් ඒ කාලේ කරපු මිනිස්සු මැරිලානේ. දැන් ඒ අය වෙනස්නේ. දැන් ඉන්න අම්ලෙක්වරු හොඳයිනේ. දැන් ඔවුන්ත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඒ අය අපිට දැන් වැරදි කරන්නේ නැහැනේ. ඇයි එහෙනම් දෙවියන් වහන්සේ මේව කරන්න කියන්නේ? අනිත් එක මේ කිරි දෙන දරුවන් මේ ස්ථානේ ඉන්නවා. මේ ගව සත්තු තියෙනවා. ඔවුන් සම්පත් සියල්ල තියෙනවා. මේව වලින් අපිට ප්‍රශ්නයක් උනේත් නැහැනේ. දැන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. අපි හිතන්න පුළුවන් එහෙම. නමුත් දෙවියන් වහන්සේ හිතන විදියයි මතක තියාගන්න අපේ විදියයි දෙකක්. මේ ස්ථානයේ දෙවියන් වහන්සේ තුන්වෙනි පදේ විනාශ කරන්න කියලා කිව්වම අපිට හිතෙන්නේ අපරාධයක් විනාශ කරන්න. මොකද මේ අයත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මේ අය වැරදි කරලා නැහැනේ. වැරදි කරේ මේගොල්ලෝගේ පියවරුන්නේ කියන අදහස් අපිට එන්න පුළුවන්. ඒ නිසා ඇයි දෙවියන් වහන්සේ මෙහෙම කරේ? මේ අය සහ මුලින්ම විනාශ කරන්න කියලා ඇයි දෙවියන් වහන්සේ කිව්වේ? ඇයි සොදොම ගොමෝරා වල අයව උන්වහන්සේ විනාශ කරේ? ඇයි සොදොම ගොමෝරා විනාශ කරේ? ඒකට හේතුවක් තිබුණා. මේ සොදොම ගොමෝරාව තුලත් මේ අම්ලෙක්වරු තුලත් ඔවුන්ගේ පූජා ක්‍රමයක් තිබුණා. ඒ පූජා ක්‍රමය මොනවාද? ඔවුන් දෙවිවරුන්ට විවිධ දෙවිවරුන්ට নমස්කාර කරා. ඒ පමණක් නෙවෙයි ඔවුන් සත්තුන්ට নমස්කාර කරා. නැත්නම් සත්තුන් දෙවිවරුන් හැටියට ඔවුන් සැලකුවා ඒ කාලේදී. ඒ වගේම ඔවුන් ගොඩක් වෙලාවට මේ එළුවන්, බූරුවන්, බැටළුවන්, ගවයන් ඔවුන් දෙවිවරු හැටියට සැලකුවා. අපි දන්නවා දෙවියන් වහන්සේ මිස්රයට පීඩා 10ක් මිස්රවරුන්ට එවනකොට ඒ පීඩාවේ එක පීඩාවක් තිබුණා ගවයන්ව දෙවියන් වහන්සේ විනාශ කරා. ඇයි දෙවියන් වහන්සේ ගවයන්ව විනාශ කරේ? ඒකට හේතුවක් තිබුණා. මේ ගවයාට කියන්නේ පෝපුස් කියනා දෙවිවරු. නැත්නම් පෝපුස් කියනා දෙවියෙක් තමයි මේ ගවයා. මේ මිස්රවරුන්ගේ සිරිතක් තිබුණා ඔවුන් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට එහෙම නැත්නම් ඔවුන් ගමනක් ආරම්භ කරනකොට මේ ගවයාට නැත්නම් හෝපුස් කියනා දෙවිවරුන්ට নমස්කාර කරලා තමයි ඔවුන් ගමන ආරම්භ කරන්නේ නැත්නම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එතකොට ඔවුන් මිස්රෙන් එළියට ආවන් පස්සේ මේ යුදා සෙනග එළියට ආවන් පස්සේ එන්ඩිස්සල්ලා දෙවියන් වහන්සේ ඒ පීඩාවෙන් එක පීඩාවක් ඔවුන්ට දුන්නා නැත්නම් මිස්රවරුන්ට දකින්න සැලසුවා. හෝපුස් කියන්නේ ඒ දෙවියෙක් නෙමෙයි කියන එක දෙවියන් වහන්සේ එතන පෙන්නුවා. අප දන්නවද
ඔවුන් ඇවිල්ලා මෝසෙස් සීනායි වලට ගියන් පස්සේ ඔවුන් ඒ වගේම මේ යුදා සෙනග නැත්නම් මිස්රෙන් ආවම අපේ මේ සෙනග ඒ වගේම ගවයෙක් ඔවුන් හැදුවා ආරොන්ට කියලා. ඒ ගවය හැදුවේ ඇයි? ඒ ගව දෙවියව හදලා නැත්නම් ඕපුස්ප හදලා ඔවුන් මෝසෙස් නැති නිසා ඉස්සරහට යන්න ලීඩර් කෙනෙක් නැති නිසා ඒ ගවයව හැදුවා නැවත වාරයක් ඔවුන්ට ඉස්සරහට යන්න ගමන ආරම්භ කරන්න. මේක දිව්‍යන් වහන්සේගේ හිතේ තිබුණා. ඒ වගේම සොදොම ගොමරාවේ මේ පාපයම තිබුණා. මේ ගවයන්ට එක්ක නැත්නම් එළුවන්ට බැටළුවන්ට ගවයන්ට කොටළුවන්ට নমස්කාර කරනවා දෙවිවරුන්ට දෙවිවරු හැටියට নমස්කාර කරනවා. ඒකම මේ අම්ලෙක්වරුත් කරා. ඒ පමණක් නෙවෙයි විතර භයානක දෙයක් වෙනවා. මොකද්ද භයානකම දේ? මේ මිනිස්සු මේ අය මේ දෙවිවරුන්ට নমස්කාර කරා පුද පූජා කරා විතරක් නෙවෙයි මේ සතුත් එක්ක මේ වැඩිමහල්ලෝ හැසිරෙන්න පටන් ගත්තා. ඔවුන් මොකක්ද ඒකට හේතුව? ඔවුන් මේ දේව පූජාවන් කරලා ඔවුන් මේ සතුත් එක්ක හැසිරුණා. දෙවචන අපි දන්නවා ඉතිහාසයේ තියෙන ඔවුන් සතුත් එක්ක හැසිරුණා. හැසිරීලා ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා ඒ දෙවිවරුන්ගේ බලය ඔවුන්ට එනවා කියලා. ඒ දෙවිවරුන්ගේ බලය ඔවුන්ට ඇවිල්ලා ඔවුන් මොනවද කරන්නේ? මේ පියවරු නැත්තම් මොනවද කරන්නේ? තමන්ගේ දරුවන් සමග හැසිරෙනවා. හැසිරීලා ඒ දෙවියන්ගෙන් තමන්ට ආපු බලය තමන්ගේ දරුවන්ට දෙනවා. ඒක ඔවුන්ගේ විශ්වාසය තිබුණා. ඔවුන් ඒක කරා. ඒ පාපය ඔවුන් තුල තිබුණා. ඉතින් ඒ පාපය අපි දකිනවා දසපන්තෙත් අපිට පැහැදිලිව තියෙනවා. ඒ වගේ අපි 50 වල තිබෙනවා මේක විශාල ශාපයක් සහ පාපයක්. මේක අම්ලෙක්වරුන් ළඟ තිබුණා. මේක දෙවියන් වහන්සේ දැක්කා. මේක සාවුල් දැක්කේ නෑ. මේක දෙවියන් වහන්සේ දැක්කා. ඒකයි තුන්වෙනි පදේ කියන්නේ ඒ සෑම දෙයක් විනාශ කරන්න. මොකද මේ වර්තමාන පරම්පරාව පවා මේ පාපය කරා. මේ දරුවන් බිහි වෙලා තින්නේ ඒ දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් එක්ක කියන එක ඔවුන් තුල තිබුණා. ඔබ දන්නවද වර්තමානයේ මේ දේම අදත් ලෝකෙ සිද්ධ වෙනවා. එපමණක් නෙමෙයි මම ඔබට දෙයක් කියන්න මම නම් ගම් කියන්නේ නැතුව මේ අපි ඉන්නව ප්‍රදේශවල සමහරක් යක්ෂාත්ම එළවන්න ගියාම අර වෙලඟදී එවැනි දේවල් ආරංචි වුණා. ඔවුන් ඒ ස්ථානට ගිහිල්ලා ඒ යක්ෂ සභාවය කීප දෙනෙක් එක ගිහිල්ලා ඒ යක්ෂාත්මේ තමන් එක්කන් යන කෙනාට බන්ධන ඒ කෙනා පල්ලියට ආවන් පස්සේ අර මිනිස්සයා නිදහස් වෙනවලු. ඒ පල්ලියේ ගිය කෙනාට ඒ යක්ෂයා බන්ධලා එයා පල්ලියට ආවන් පස්සේ සෙනගට පේන්න අර ආත්මය එළවනවා. මෙන්න මෙහෙම තමයි අද සමහරක් සභාවල් ගෙනියන්නේ. මේකම තමයි අද අනිත් පැත්තට කරන්නේ. ඒ නිසා මේක දෙවියන් වහන්සේ දැක්කා. මේක දෙවියන් වහන්සේ අමතක කරේ නෑ. ඔවුන් කරව මේ පාපය. ඒ නිසා මම මේ වෙලාවේදී ඔබ හැමෝටම කියන්නේ අපි දකින්නේ නෑ ඉස්සරහා. අපි දැක්කේ නෑ මේ දේ මොනවද කියලා. නමුත් දෙවියන් වහන්සේ දැක්කා ඔවුන් කරන පාපය. ඒක දෙවියන් වහන්සේට හිරිකිතයක් තිබුණා. නැත්නම් ඒක දෙවියන් වහන්සේට පිළිකුලක් තිබුණා. ඒ නිසා තමයි මේ තුන්වෙනි පදේ කියන්නේ කිසිම ඔවුන් සන්තක තියෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. තියාගන්න එපා. ඔවුන් සන්තක තියෙන හැම දෙයක්ම කුඩා දරුවද, කිරි දෙන දරුවද, ඔවුන් සන්තක හැම දෙයක්ම විනාශ කරලා දාන්න කියලා මේ තුන්වෙනි පදේ කියන්නේ. ඒකේ ප්‍රතිඵලයක් මේකේ ප්‍රතිඵලයක් තියෙනවා. දැන් මේකේ මොනවාද උනේ? ඔවුන් ඒකෙන් උනේ ඔවුන් ඒ දෙක කරේ නෑ. ඔබ දන්නවද? ඒඩ්ස් රෝගය ලෝකයට ආවේ අප්‍රිකාවේ වඳුරන්ගෙන්. එතකොට මේ කාලේ තිබෙන ගොඩක් රෝග සත්තුන්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අද වර්තමානයේ ඒඩ්ස් රෝගය වර්තමානයේ තියෙන විශාල මේ වගේ රෝග මේ සත්තුන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද සත්තුන්ගෙන් මිනිස්සුන්ට එන්නේ? මේක දෙවියන් වහන්සේ දැක්කා අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා. ඒක තමයි මේ අම්ලෙක්වරුන්ව උන්වහන්සේ කිව්වේ විනාශ කරලා සහ මුලින්ම විනාශ කරන්න කියලා. ඒ කාලේ තිබුණු රෝග තමයි අදත් තියෙන්නේ. ඒවා පැරණි ලේඛනවල පැහැදිලිව තිබෙනවා. මේ රෝග බයිබල් කාලේ තිබුණා. මේ රෝග අම්ලෙක්වරුන් ළඟ තිබුණා. ඒකයි උන්වහන්සේ මරන්න කියලා කිව්වේ. අපි දෙවියන් වහන්සේට වඩා හොඳ වෙන්න යනවා. මම මේ රාත්‍රියේදී ඔබට කියන්නේ අපි දෙවියන් වහන්සේට වඩා හොඳ වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ අපිට කියනවා නම් මේක අයින් කරන්න. ඒක කොච්චර ලාභයක් වුණත් අපි ඒක අයින් කළ යුතුමයි. අද සමහරක් වෙලාවට අපි අපේ ජීවිතවල
ලාභ නිසා අපිට ගොඩක් පාඩු වෙලා තියෙනවා. විශාල ලාභයක් අපි ලබන්න අපි විශාල පාඩු කාලා තියෙනවා. ඉතින් මේක මේ ස්ථානයේ තියෙන අද රෝග මෙවැනි රෝග ඇතිවෙන්න හේතුව මේ වගේ තත්ත්වයක් නිසා. ඒ නිසා මම ඔබට කියන්නේ අපි දෙවියන් වහන්සේට වඩා අපි හොඳ වෙන්න යන්න ඕනේ නැහැ. ඒකයි උන්වහන්සේ විනාශ කරන්න කියලා කිව්වේ. ඒකයි උන්වහන්සේ කිව්වේ මේක ළමයින් තුලත් සත්තු තුලත් මේ රෝගේ තිබෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ සියල්ලම විනාශ කරන්න කිසි දෙයක් තියන්න එපා. දන්නවා ලොත් මොනවද කරේ? තමන්ගේ දූරුන් සමග ඒ දේම කරා. එයාලට ප්‍රශ්නයක් ඒ කාලේ තිබුණෙත් නැහැ. නමුත් ඔය දේ කරා. ඒ නිසා දෙවියන් වහන්සේ දෙයක් අමතක කරනවා නම් ඒක උන්වහන්සේ අමතක කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ දෙයක් මතක තියාගන්නවා නම් උන්වහන්සේ ඒක මතක තියාගන්නවා. මම ඔබට කියන්නම් දෙවියන් වහන්සේ යෙරිකෝව මේ සෙනඟ යෙරිකෝවට ඇතුල් වෙනකොට යෙරිකෝ පවුර විශාලව තිබුණා මේ යුදා සෙනඟට නැත්නම් මේ ඊශ්‍රායල් සෙනඟට යෙරිකෝවට ඇතුල් වෙන්න. ඔවුන්ට බාධාවක් තිබුණා. ඒ වගේ අම්ලෙක්වරුන් ඒ වගේම සොදොම ගොමරා විනාශ කරා වගේ උන්වහන්සේ මේ යෙරිකෝ මොනවාද කියලා උන්වහන්සේ විනාශ කළා දැම්මා. නමුත් දෙවියන් වහන්සේ එක දෙයක් මතක තියාගත්තා. ඒ තමයි රහබ්. අපි දකිනවා යෝෂුව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයව මේ රහබ් මොනවාද කරේ? මේ රහබ් ඒ ඔත්තුකාරයන්ව සංගව ගත්තා. රහබ් කියන්නේ යෙරිකෝවේ ඇතුළේ හිටි වෛශ්‍යාව. මේ ඔත්තුකාරයන්ව මේ ඔත්තුකාරයන්ව මේ ඊශ්‍රායල් සෙනගේ ඔත්තුකාරයන්ව සංගව ගත්ත ඔත්තුකාරයන් දෙන්නේ. ඒ සංගවගෙන ආරක්ෂා කරා. ඒ නිසා යෝෂුවා කියනවා මේ රහබ් මරන්න එපා කියලා. ඒකේ પરම්පරාව එවුන් සන්තක කිසිම දෙයක් විනාශ කරන්න එපා කියලා කිව්වා. අනිත් හැම දෙයක් විනාශ කරා. ඔව් විනාශ කරේ නැහැ. ඒ නිසා මේ රහබ් ඒ වගේම අපි දන්නවා නයෝමි මේ වචනේ අපි දන්නවා නයෝමිව රූත් බලාගත්තා. රූත් කියන්නේ විජාතිකෙක් අන්‍ය ජාතික කාන්තාවක්. මේ රහබ් කියන්නේ අන්‍ය ජාතික කාන්තාවක්. මේ රූත් නයෝමිව බලාගත්ත නිසා අවසානයේ මොකක්ද වුනේ? අපි දන්නවා අලුත් ගිවිසුමේ මතෙව් සුභාරංචියේ මේ දෙන්නගේ නම් කියන්නේ නැතුව බයිබලයේ අලුත් ගිවිසුම කියවන්න බෑ. මොකද ඒ දෙන්න අපි දකින්න අලුත් ගිවිසුමේ තියෙනවා ඒ ස්ථානයේ තිබෙනවා මතෙව් සුභාරංචියේ පැහැදිලිව තිබෙනවා 5 වෙනි පරිච්ඡේදයේ සලමොන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේය. සලමොන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේ. බෝවස් දාව රූත්ගෙන් ඕබෙත් උපන්නේය කියලා තියෙනවා. එතකොට මේ රූත්වත් මේ රහබ්වත් කියවන්නේ නැතුව මේ අලුත් ගිවිසුම පටන් ගන්නෙත් නෑ. ඒකේ කවුද ඒකෙන් මොන પરම්පරාවද ආවේ? දාවිදලා දාවිදගේ ආච්චිලා බවට පත් වුණේ නේද? කවුද? විජාතිකයෝ. දෙවියන් වහන්සේ උන්වහන්සේ අනිවාර්යයෙන්ම උසස් කරනවාමයි. දෙවියන් වහන්සේ දෙයක් අමතක කරොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අමතක කරනවාමයි. දෙවියන් වහන්සේ රූත් ගැන දෙවියන් වහන්සේ රාහබ් ගැන උන්වහන්සේ හදවතේ තියාගත්තා. ඒ නිසා බයිබලයේ ඔවුන් දෙදෙනාගේ නම් කියවන්නේ නැතුව අලුත් ගිවිසුම අද කියවන්න බැරි තැනට උන්වහන්සේ පත් කළා තිනවා. ඒ නිසා ඒ රජ පෙළපත රජ පෙළපත පටන් ගන්න දාවිද්ගේ මිත්‍තිලා වෙන්න අද ඔවුන්ව දෙවියන් වහන්සේ තැබුවා. ඒ නිසා අපි දෙයක් කරන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට වඩා දේවල් කරන්න යන්න හොඳ නැහැ. අපි දෙවියන් වහන්සේට වඩා හොඳ දේවල් කරන්න යන්න හොඳ නැහැ. මොකද දෙවියන් වහන්සේ දන්නවා කරන්න ඕන දේ. නිසා අපි දකිනවා දැන් තුන්වෙනි පදේ උන්වහන්සේ කියනවා මේ සියල්ල විනාශ කරන්න කියලා කිව්වා. දැන් ඔහොම කිව්වන් පස්සේ 8 වෙනි වගන්තියේ කියනවා 1 සාමුවෙල් ඔහු අම්ලෙක්වරුන්ගේ රජ වූ ආගක් පණ පිටින් අල්ලාගෙන මුළු සෙනග කඩු මුහතින් සහ මුලින්ම විනාශ කර දැමුවේය. අපි දකිනවා ඒ ස්ථානයේ කියනවා ඔහු අම්ලෙක්වරුන්ගේ රජ වූ ආගක් පණ පිටින් අල්ලාගෙන මුළු සෙනග කඩු මුහතින් සහ මුලින් විනාශ කර දැමුවේය. දැන් දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේ ආගක්ව බේරගන්න. දෙවියන් වහන්සේ කිව්වේ නෑ ඉතින්. දෙවියන් වහන්සේ කිව්වේ හැම කෙනෙක්ම විනාශ කරන්න. හැම දෙයක්ම. දැන් මේ මිනිස්සයා මොනවද කරේ? මේ සාවුල් මොනවද කරේ? ඒ රජතුමාව විතරක් බේරගත්තා. හොඳ දේ ඔව් බේරගත්තා. අනිත් ඒවා ඔව් මොනවද කියලා තින්නේ? විනාශ කළ දෙන්නා. සාවුල් මෙතන මොනවද කරන්න ගියේ? සාවුල් වැඩ වෙන්න හැදුවා. සාවුල් ලොකු මිනිස්සයා වෙන්න හැදුවා.
සාවුල් හිතුවා මේක තමයි හරි දේ. රජතුමාව බේර ගන්න ඕනේ. රටට සාවුල් මොනවද කරන්නේ? රටට පෙන්වන්න දුවා මම තමයි රජ. මට තමයි කරන්න පුළුවන්. මම තමයි මේ යුද්ධ දිනන්නේ කියන දේ ඔහු පෙන්වන්න උත්සාහ කරා රටට. අපි අකීකරු වෙන්නේ අපි වැඩකාරයෝ කියලා අපි පෙන්වන්න යන්නේ කාටද? අපි අකීකරු වෙන්නේ දෙවියන් වහන්සේට. අපි වැඩකාරයෝ කියලා පෙන්වන්න යන්නේ කාටද? දෙවියන් වහන්සේට. අද මොනවද වෙලා තියෙන්නේ? ක්‍රිස්තියානි ජීවිතේ ක්‍රිස්තියානි මිනිස්සු වැඩකාරයෝ වෙන්න යනවා දෙවියන් වහන්සේට වඩා. ඒකෙන් වෙන්නේ දෙවියන් වහන්සේට අකීකරු වෙන එකයි. ඒ නිසා සේවයේදී කිසිම පාරට්ටුවක් අපේ ජීවිතේට එන්න හොඳ නැහැ. බලය දෙන්නේ දෙවියන් වහන්සේ. ආධිපත්‍ය දෙන්නේ දෙවියන් වහන්සේ. සුව කරන්නේ දෙවියන් වහන්සේ. සේවය අපිට බාර දෙන්නේ දෙවියන් වහන්සේ. පස් ආකාර දීලා තියෙන දෙවියන් වහන්සේ. දීමනා දෙන්නේ දෙවියන් වහන්සේ. මේ හැම දෙයක්ම කරන්නේ උන්වහන්සේ. නමුත් අද වර්තමානයේ මේ දේම අද සභාවෙත් තිබෙනවා. එදත් මේ දේම වුණා. ඒ නිසා අපි වග බලා ගන්නට මේක අසන හැම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ. අපිට මොන දීමනාද තියෙන්නේ? අපිට මොන හැකියාවද තියෙන්නේ? අපිට මොන මුදල්ද තියෙන්නේ? අපේ தත්ත්වය කොතනද? ඒවා මොන දේ වුණා? ඒ කොයි විදිහට ඒවත් තිබුණා අපි දෙවියන් වහන්සේට වඩා වැඩකාරයෙක් වෙන්න යන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සේවයේදී අපේ පාරට්ටුවක් කොයි වෙලාවකවත් කියන්න හොඳ නැහැ. මම තමයි කරේ. මම තමයි හැදුවේ. මම තමයි දේවස්ථාන මම තමයි මේක නිර්මාණය කරේ. මම තමයි මේ සභාව බලාගන්නේ කියන පාරට්ටුව අපෙන් එන්න හොඳ නැහැ. ඒ පාරට්ටුව දෙවියන් වහන්සේට අපි අකීකරුකමක් හැටියටයි අපි දකින්නේ. නැත්නම් දෙවචනේ පේන්නේ. ඒ නිසා මොනවාද මොහු කරේ? සෙනගව විනාශ කළා දැම්මා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔව් තමන්ගේ රටට පෙන්වන්න ගියා මම රජතුමාව අල්ලගත්තා. මට පුළුවන් රජතුමාව අල්ලගන්න. නමුත් දෙවියන් වහන්සේ කිව්වේ තුන්වෙනි පදේ ඒක නෙමෙයි. උන්වහන්සේ කිව්වේ සියල්ල විනාශ කරන්න. සියල්ල. නමුත් ඔව් මොනවද කරේ? ඔව් ඒ අල්ලගත්තා. ඒ වගේම නවවෙනි පදේ දකිනවා. නවවෙනි පදේ ස්ථානයේ කියනවා ඒ සාවුල් සහ සෙනග ආගාග්ද බැටළුවන් හා ගවයන්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහ මුලින්ම විනාශ කර දාමට අකමැතිව ඉතිරි කරගත් ඔය. නමුත් නුසුදුසු නොවටින්නා වූ සියල්ලම ඔහු විනාශ කර දැමුවේ. උන්න යහපත්ම දේ වුන් කරා. හොඳ තර වස්සන්ව, හොඳ බැටළුවන්, හොඳ දේවල් ටික තියාගෙන කිසි කෙනෙකුට වැඩක් නැති ඒවා සියල්ල විනාශ කරා කියලා තමයි මේ වචනේ කියන්නේ. දෙවියන් වහන්සේම කිව්වේ නෑ. දෙවියන් වහන්සේ කොතනකවත් එහෙම කරන්නේත් එහෙම කිව්වෙත් නෑ. උන්වහන්සේ හදවතේ තිබ්බ නිසා උන්වහන්සේ කියන්නේ මේක විනාශ කරන්න. මොකද උන්වහන්සේ දන්නවා ඉස්සරහට මේ රෝග නැත්නම් මේ වගේ දේවල් පොළොවට එන්න යනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මෙතනින් මේක කඩලා අයින් කරන්න. අද අපි නියපොත්තෙන් කඩන්න තියෙන දේ අද අපි පොරවෙන් කඩන තැනට අපිට ඒක නවත්තන්න පුළුවන්කම තියෙද්දි අපි ඒක නවත්තන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වා නම් එපා. ඒක එපා. මෙතන පැහැදිලිව තියෙනවා රජතුමා කරපු දේ තමයි ඔබ පුරුෂයා වෙන්න පුළුවන්, ඔබ භාර්යාව වෙන්න පුළුවන්. ඔබ කරන දේ ඔබේ දරුවන් ඊළඟට කරන්න යනවා. අපි කරන දේ අපේ සභාව කරන්න යනවා. අපි කරන සේවය තමයි ගන්නේ. ඒ නිසා අපි ගන්නව තීරණ බොහෝ වෙලාවට අපි කරන දේ තමයි අපි දරුවන් නැත්නම් අපේ දිහා බලන සෙනග කරන්නේ, බලන අය කරන්නේ යන්නේ. මෙතන මොනවද රජතුමා ගත්ත දේ නිසා යුද්ධ කරන්න යන්නේ හිතුවා රජතුමා කරා නම් එහෙනම් අපිත් කරමු. ඔබ දන්නවද අද සමහරක් අය ඉන්නවද කිතුණුවන් සමහරක් අය ඉන්නවා. මම අත්දැකීමෙන් දන්නවා මට කියලා තියෙනවා. අපේ පියා නැත්නම් ආත්මික පියා බීමත් ඉන්නවනම් මේ පූජකයන් ගැන උන් කතා කරනවා. බීමත් එයාට ඒ දේ කරන්න පුළුවන් නම් අපි කරාම මොකද්ද තියෙන වරද? සමහරක් ඉන්නවා ඒ සේවය කරන ඔව් සභාවේ ඔව් බේබදු චරිතයක් ඔවුන්ට තියෙනවා. ඒතර මං ඔවුන්ගෙන් අහලා තියෙන ඇයි උගලොත් මෙහෙම බොන්නේ කියලා ඇහුවම ඔව් කියන්නේ අපේ තාත්තා කරනවා නම් අපි කරාම වරදක් නැහැ. රජතුමා කරා ඒ නිසා ඔහුගේ ඉන්න ගෝලයේ බාලු ටික මොනවාද කරේ? හොඳ තර වස්සන් ටිකයි හොඳ දේවල් ටික තියාගෙන අවශ්‍ය නැති දේ විනාශ කරා. ඒ නිසා අපි පරිස්සම් වෙනුනේ අපේ ක්‍රිස්තියානි ජීවිතයේදී. දෙවියන් වහන්සේ කිව්වේ එපා කියලා. අනිත් එක අපි කරන එක අපි දිහා බලලා අපේ දරුවන් කරන්න යනවා. අපි කරන එක අපි දිහා බලලා අපේ සභාව කරන්න යනවා. ඔබ කරන දේ බලලා ඔබේ සේවය තීරණය වෙන්නේ ඔබ කරන දේ බලලයි. ඒ නිසා අපි මේ ගැන හරිම
පරිසං වෙන්න ඕනේ. සාමුවෙල් ඒකයි වේලස්සනින්ම කිව්වේ මේ පණවිඩේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සාමුවෙල් වේලස්සනින්ම ඇවිල්ලා කියනවා. ඔබ රජකමට පත් කරේ මමයි කියන එක මතක තියාගන්න. ඔබ ආලේප කරේ මමයි කියන එක වේලස්සනින්ම සාමුවෙල් කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ලිස්ට් එකක් ඒ ස්ථානේ දුන්නා කරන්න එපා කියලා. දෙවියන් වහන්සේ අපෙන් සමහර දේවල් අයින් කරන්න කිව්වම අපි ඒක කරන්න ඕනේ. අපි ඒවද කරන්නේ නැහැ. අපි ඒක අපිට කොච්චර වාසියක් වුණත් අපිට කොච්චර ලාභයක් ඒක වුණත් අපි ඒක අයින් කරන්න ඕනේ. අද මගේ වැඩේ මොනවද කරන්නේ? අද අපි කරන්නේ අපේ දේවල් කරලා ඉවරලා අපි දෙවියන් වහන්සේගේ දේ ඊළඟට කරන්න යනවා. අපේ වැඩ කරලා අපේ ඔවුන්ට කරන්න තියෙන හැම දෙයක්ම දවස් 6 කරලා 7 වෙනි දවසේ ඕන නිවාඩුවක් ගන්නවා වගේ නිකන් බොරුවට දේවස්ථානෙට එනවා. කිසිම තේරුමක් නැහැ. ඔවුන් දේවස්ථානෙට එනවා නිකන් ඇවිල්ලා දේවස්ථානෙන් යනවා. කිසි තේරුමක් නැහැ. එහෙම දේවස්ථානට ඇවිල්ලා වැඩකුත් නැහැ. එහෙම දෙවියන්වහන්සේ නමස්කාර කරලා වැඩකුත් නැහැ. ඒ නිසා මේ 8 වෙනි පදේ 9 වෙනි පදේ පැහැදිලිව තියෙනවා. ඒ සාවුල් කරපු දේම තමන්ගේ මිනිස්සුත් ඒ දෙම කරා. ඔවුන්ට වාසි කියලා හිතන දේ ඔවුන් ඉතුරු කරගත්තා. ඔවුන්ට ඕනේ නැහැ කියන දේ කොහොම විනාශ කරා. මොකද විනාශ කරා දෙවියන්වහන්සේ කිව්ව නිසා විනාශ කරන්න කිව්ව නිසා. ඒ නිසා ඒක අපි හදවතේ තියාගන්න ඕනේ මේ වෙලාවේ. 11 වෙනි පදේ කියනවා මම සාවුල් රජකමට පත් කළ බැවින් තැවෙමි. දෙවියන්වහන්සේ කියනවා මම සාවුල් රජකමට පත් කරා. ඒ නිසා මම දුක් වෙනවා. දෙවියන්වහන්සේ තැවෙනවා. මක් නිසාද? ඔව් මාගේ ආඥා නොපවත්වා මාගේ වචනය ඉෂ්ට නොකර මා අනුව යාමෙන් අහක්ව ගියයි කීසේක. සාමුවෙල් උදහස් වී රාත්‍රී මුළුල්ලේ ස්වාමින් වහන්සේට යාඥා කළේය. දෙවියන්වහන්සේ කියනවා මම තැවෙනවා. මම සාවුල් රජකමට ගෙනාවට ඔබ හරි මම හරි දෙවියන් වහන්සේ දුන් අනට අකිකුරු වුණාම දෙවියන් වහන්සේ දුක් වෙනවා. දුක් වෙන්නේ දෙවියන් වහන්සේ අපට දුන්න වැඩේ නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ දුක් වෙන්නේ අපිට දුන්න ගැළවීම නිසා. අන්න ඒක හොඳට හිතේ තියාගන්න. දෙවියන් වහන්සේ අපිට යමක් කරන්න කියලා කිව්වනම් අපි ඒ දේ නොකර අපි දෙවියන් වහන්සේට අකිකුරු වුණා නම් දෙවියන් වහන්සේ දුක් වෙන්නේ අපි දෙවියන් වහන්සේ අපිට දුන්න වැඩේ කරපු නැති නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ දුක් වෙන්නේ අපිට දුන්න ගැළවීම නිසා. මෙතන පැහැදිලිව කියන උන්වහන්සේ ඔව්ව රජකමට පත් කරාට මම තැවෙනවා. දුක් වෙනවා. රජකමට පත් කරා. අද අපිට දුන්න වැඩේ උන්වහන්සේ දෙවියන් වහන්සේ දුක් වෙනවා ඇති තැවෙනවා ඇති. මේ රාත්‍රියේදී අපේ ජීවිතය හදා ගන්න ඕන කාරණාවක් තමයි දෙවියන් වහන්සේ සොදොම ගොමෝරා උන්වහන්සේ විනාශ කරා. උන්වහන්සේ මේකත් උන්වහන්සේ විනාශ කරන්න කියලා කිව්වා. නමුත් මොනවාද සිදුුනේ? උන්වහන්සේ කිව්ව දේ නෙවෙයි මේ රජතුමා මේ ස්ථානයේ කරේ. උන්වහන්සේ කිව්ව දේ ඔව් පිටුපෑවා. ඒ වචනේට යහින් ගියා. ඒක දෙවනස් කිව්වේ මම අමතක කරන්න ඕන දේ මම අමතක කරනවා. මම මතක තියාගන්න ඕන දේ මම මතක තියාගන්නවා කියලා උන්වහන්සේ කිව්වා. දැන් මෙතන අපි දකිනවා උන්වහන්සේ තැවෙන්නේ රජකම දුන්නටයි. යාදර සහෝදර සහෝදරිය 16 වෙනි පොස්තුලවරණි මම ඔබට කියන්නේ අපි හැමෝටම තියෙන වචනයක් තමයි. දෙවියන් වහන්සේ අපට දුන්න ගැළවීම ගැන දෙවියන් වහන්සේ තැවෙන්න හොඳ නැහැ. ඒ ගැළවීම නිසා දෙවියන් වහන්සේ අපි ගැන සතුටු වෙන්නයි ඕනේ. අද බොහෝ ක්‍රිස්තියානි මිනිසයන් ගැන දෙවියන් වහන්සේ මොනවාද උන්වහන්සේ දුන්නා ගැළවීම ගැන උන්වහන්සේ දුක් වෙනවා ඇති. නිසා උන්වහන්සේගේ වචනේ මේ රාත්‍රියේ අපිට කියනවා 15 වෙනි පදේ ඊට පස්සේ අපි දකින්න අකීකරුකම කොච්චර බය කියන එක මතක තියාගන්න ඕනේ. සාවුල්ට දෙවියන් වහන්සේ වේලස්සනින්ම කිව්වා. නමුත් ඔහු මොනවද කරේ? උන්වහන්සේට අකීකරු වුණා. ඒ නිසා අකීකරුකම දෙවියන් වහන්සේට හරිම භයානකම දෙයක්. ඒ අකීකරු වෙනවා කියලා කියන්නේ ඊටත් වඩා දෙයක් තවත් නැහැ. අකීකරු වෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපි මේ රාත්‍රියේදී අපි ඒක මතක තියාගන්න ඕනේ. 15 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ උන්වහන්සේ කියනවා කාලය කිවිලා තියෙන නිසා සෙනග අම්ලෙක් වරුන්ගෙන් උන් ගෙනාවෝය. මක් නිසාද? ඔබගේ දෙව් ස්වාමින් වහන්සේට පූජා කරන පිණිස සෙනග බැටළුවන්ගෙන්ද ගොන්නුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරු කරගත්තෝය. අනිත් ඒවුන් සහමලෙම විනාශ කර දැමුවේ යයි කීවේය. මෙන්න බොරුවක් කියනවා අකීකරු වෙලා. මොනවද කියන්නේ?
ඔබට පූජා කරන්නට හොඳම දේ ගෙනාවල්. ඔබට පූජා කරන්න. කොයිතරම් දෙවියන් වහන්සේට පිළිකුල් සහගත දෙයක්ද? කොහොමද මේ ස්ථානයේ කියන මේ වචනේ හරියට බාර් එකට ගිහිල්ලා නැත්නම් වයින් ස්ටෝර්ස් එකට ගිහිල්ලා නැත්නම් බාර් එකට ගිහිල්ලා ක්ලබ් එකකට ගිහිල්ලා බොණ්ඩ ඉස්සෙල්ලා සුභාරංචි කියනවා වගේ වැඩක් නේ. එහෙමත් නැත්නම් මොනවාද වැරදි වැඩක් කරන්න ඉස්සෙල්ලා සුභාරංචි කියලා වැරදි වැඩේ කරනවා වගේ. මම දන්න මිනිහෙක් ඉන්නවා. ඔව් හොඳට දෙවෙනි වස්තුල හිටියා කෙනෙක්. දැන් ඔව් ටිකක් දෙවෙනි ඈත් වෙලා ඉන්නවා. හැබැයි ඔව් හැමදාම රාත්‍රියේ යාඥා කරනවා. ඒක නොකඩවා බයිබලෙත් කියනවා. හැබැයි ඔව් හොඳට බොනවා. ඔව් හොඳට බොනවා. හරියට මේ වගේ වැඩක් මේ ස්ථානේ වෙන්නේ. බාර් එකට ගිහිල්ලා බොණ්ඩ ඉස්සෙල්ලා සුභාරංචි කියලා බොණ්ඩ යනවා. ඒ වගේ වැඩක්. ඒ කියන්නේ වැරදි වැඩේ අකමැති දේ දෙවියන් වහන්සේ අපි සුදු කරන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ එපා කිව්ව එක අපි සුදු කරන්න උත්සාහ කරනවා. හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මේ ස්ථානයේ 15 වෙනි පදේ පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරන පිණිස තමයි අපි මේක ගෙනාවේ. එතනසේ ඒ පූජාව පිළිගන්නේ. මොකද දෙවියන් වහන්සේ කිව්වේ විනාශ කරලා දාන්න. විනාශ කරලා උන්වහන්සේ කිව්වේ අයින් කරලා දාන්න. මේක කොහොම වචනයක්ද කියලා මතක තියාගන්න. අද අපි මේ වගේ දේවල් ඕන තරම් කරලා තියෙනවා. අපේ වැඩේ කරගන්න ඕන නිසා මේක දෙවියන් වහන්සේගෙන් ආවා කියලා අපි කරනවා. නැත්නම් අපිට මේක ලාභයක් දෙන නිසා මේක දෙවියන් වහන්සේ තමයි මට කිව්වේ කියලා කරනවා. සමහර අය මාත් එක්ක කතා කරලා තියෙනවා මේක ශුද්ධාත්මයන් වහන්සේගෙන් තමයි මට කිව්වේ කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කිව්වා නම් අපි ඉතින් අර කතා කරන්න යන්නේ නැහැ. නමුත් දන්නවා මේක ශුද්ධාත්මයන් වහන්සේගෙන් නෙමෙයි කියලා. ඒකේ කෙලවර විනාශය, ඒකේ කෙලවර භයානකයි. දැන් අපි දකිනවා දැන් මොකද්ද සිද්ධ වුනේ? දෙවියන්ස් කිව්වේ මොනවාද? නමුත් අද දැන් මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? හොඳම දේ ගෙනල්ලා තියෙන්නේ. දෙවියන්ස් කිව්වේ සියල්ල පිළිකුල්. නමුත් මෙතන තියෙන්නේ හොඳම දේ ගෙනල්ලා. ඔවුන්ට යහපත් කියන දේ ගෙනල්ලා. ඔවුන්ගේ ඇස් වලට තියෙන ප්‍රසන්නව තියෙන දේ ගෙනල්ලා. නමුත් දෙවියන් වහන්සේට මේ සියල්ල සොදම වගේ උන්වහන්සේට මේ සියල්ල මොනවාද උන්වහන්සේට පිළිකුල්. එදා යුදාසෙනකට ඒ පීඩා කරව ඕපුස් කියනව දෙවියන් වහන්සේට පිළිකුල්. ඒ වගේම මේ අම්ලෙක් වරුන්ගේ දෙවියන් වහන්සේට පිළිකුල්. ඒ දෙවිවරුන්ගෙන් පූජා ලැබලා ඒ දෙවිවරුන්ගෙන් දේවල් ලැබලා ජීවත් වෙන මිනිස්සයා පවා දෙවියන් වහන්සේට පිළිකුල්. එහෙම පිළිකුල් අයව අපි කී දෙනෙක් අපේ ගෙදරට ගෙනල්ලා නැද්ද? අපි තියාගෙන නැද්ද? අපි ආශ්‍රය කරන නැද්ද? අපි ඒවා හොඳයි කියලා හිතන නැද්ද? අපිට හොඳයි කියන එක දෙවියන් වහන්සේට හොඳ නැහැ. දෙවියන්තර පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේට පූජා කරන පිණිසයි අපි මේවා සියල්ල ගෙනල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ රාත්‍රියේදීම ඔබට කියන්න යන්නේ වැරදි වැඩ කරලා වැරදි වැඩ කරන්න ඉස්සෙල්ලා සුභාරංචි දීලි වල වැරදි වැඩ කරන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේ කියන දේ කරන්න. උන්වහන්සේ කියන දේ කොච්චර පිළිකුල් සහගත දෙයක්ද මේ මිනිසයා කරේ. මේ වගේ පිළිකුල් සහගත දේවල් අපිට තේරෙන්නේ නැතුනට අපි බොහෝ විට කරන්න ඇති. මේ රාත්‍රියේදී අවසානයේ ඔබට කියන්න යන දේ තමයි 22 වෙනි පදයේ 23 වෙනි පදයේ කියනවා දේවචනේ 15 වෙනි පරිච්ඡේදයේ 1 සාමුවෙල් 22 23 කියනවා ස්වාමීන් වහන්සේගේ හඬට කීකුරු වීම පමණ දවන පූජාවත් යාග පූජාවලටත් ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වනසේක. පැහැදිලිව කියනවා ස්වාමීන් වහන්සේගේ හඬට කීකුරු වීම පමණ දවන පූජාව සහ යාග පූජාවට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වනසේක්ද. පූජාට වඩා කීකුරු වීමත් ගැටලුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය. ඒ කියන්නේ පූජාවක් ඔප්පු කරනට වඩා උන්වහන්සේට කීකුරු වෙන එක ඒක තමයි හොඳ කියලා දෙවචනේ පැහැදිලිව මේ ස්ථානයේ කියන මක් නිසාද කැරලිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහිීමටත් සමානය. නුඹ ස්වාමීන් වහන්සේගේ වචනේ පහ කළ නිසා උන්වහන්සේ නුඹ රජකමෙන් පහ කළසේක. අවසානයේ උට සිද්ධ වුණේ මොනවාද? අවසානයේ උට සිද්ධ වුණේ දෙවියන් වහන්සේ කියනවා මම කීපු දෙයට වඩා නුඹ පූජාවට නුඹ කැප වුණා නම් ඒක නුඹට පාපයක්. පූජාවට වඩා කීකුරුකම උතුම් කියලා දේවචනේ පැහැදිලිව කියනවා. පූජාවට වඩා කීකුරුකම උතුම්. කීකුරුකම තමයි අකීකුරුකම තමයි භයානකම දේ ක්‍රිස්තියානි ජීවිතේ. සාවුල්ට ඒක සිද්ධ වුණා. අවසානයේ මේ වචනේ කියනවා 34 වෙනි පදයේ කියනවා
ඉක්පිති සාමුවෙල් රාමායට ගියේය. සාවුල් වනහයි ගිබියෙන්හි තිබුණ තමාගේ ගෙදරට ගියේය. ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. ස්වාමීන් වහන්සේද සාවුල් ඊශ්‍රායල් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක. දෙවියන් වහන්සේ කියනවා මම රජකමට පත් කරාට තැවෙනවා. සමේ රාත්‍රියේදී අපිට දකින්න දෙයක් තමයි දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ගැලවීම ගැන උන්වහන්සේ තැවෙන්න හොඳ නැහැ. ඒක උන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්න ඕනේ. ඒක උන්වහන්සේ සතුටු වෙන්න ඕනේ මං වගේ කෙනෙක් ගැලවුණා කියන එක. මොකද දෙවියන් වහන්සේට කීකරු වීම තමයි උන්වහන්සේට අපි දෙන්න පුළුවන් උතුම්ම පූජාව. අපි දසෙන් කොටස අපි පඬුරු අපේ සේවය අපි යාඥා කරන රෝග සුව වෙනවා ප්‍රශ්න විසඳෙනවා අරක වෙනවා මේක වෙනවා මේවා වැඩක් නෑ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට අපි දෙන්න පුළුවන් උතුම්ම පූජාව කීකරුකමයි. ඉතින් මේ මිනිස්යා වැටෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? මේ අකීකරුකම. රජකම පවා ඔහුට නැති වෙලා ගිය අවසානයේදී. ඔහු හිතේ තත්ත්වේ පවා නැති වෙලා ගියා. ඒ නිසා සාවුල් රජ වැටුනේ ඇයි? අකීකරු නිසා. නිසා මම මේ රාත්‍රියේ ඔබට කියන්න. දෙවියන් වහන්සේ අමතක කරන්න ඕන දේ උන්වහන්සේ අමතක කරන්නත් දන්නවා. දෙවියන් වහන්සේ මතක තියාගන්න ඕන දේ උන්වහන්සේ මතක තියාගන්නත් දන්නවා. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ සාවුල්ට සාමුවෙල් හරහා කිව්වේ ඒකයි. අම්ලෙක්වරුන්ව විනාශ කළා දාන්න. ඔවුන් සන්තක දේ විනාශ කළා දාන්න. ඒක විනාශ කරන්න කිව්වනම් විනාශ කරන්න ඕනේ. සමේ රාත්‍රියේ මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම මේ බයිබලයේ මේ වචනේ ඔහුගේ ජීවිතේ අපිට ගන්න තියෙන කාරණා විශාලව තිබෙනවා කාලය කෙටි නිසා කීකරුකම පූජාවට වඩා උතුම්. සියලු දෙනාම ජේසු පිටයි. ජේසු පිටයි පාස්ටර්. පාස්ටර් ක්‍රිෂාන් බොහොම ස්තුතියි. පාස්ටර් ක්‍රිෂාන් මම කැමති කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාස්ටර් ක්‍රිෂාන්ගෙන් අහන්න පුළුවන්. කාට හරි යාඥාවක් ඕන නම් පාස්ටර් ක්‍රිෂාන්ට කියලා යාඥා කරගන්න පුළුවන්. සෝ වෙන්න තියෙනවා නම් මොනවා හරි ඕනම දෙයකට පාස්ටර් ක්‍රිෂාන්ට කියලා යාඥා කරගන්න පුළුවන්. පාස්ටර් ක්‍රිෂාන් ඊට ඒ ඔක්කොම කළේ වුණා පස්සේ අපි ඔක්කොටම අද අපි ඉගෙන ගත්ත දේ සම්බන්ධව යාඥා කරන්නට අපිට කීකරුවෙන් අපේ හදවත් නැවත දෙවියන් වහන්සේ ඔබතුමා කිව්වා වගේ තැවෙන්න හොඳ නෑ අපිව ගැලෙව්වට. උන්වහන්සේ අමතක කරන්න ඕන දේ මතක තියාගන්න ඕන දේ දන්නවා කියලා ඔබතුමා මතක් කරා. ඒක හරිම වැදගත්. ඉතින් කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද යාඥාවක් තියෙනවද මේ හොඳ අන්නගේ අවස්ථාව. කාට හරි යාඥාවක් ඕන නම් යාඥා ඉල්ලීමක් කරන්න ඕන නම් අපි එකතු වෙලා යාඥා කරමු. පාස්ටර් ක්‍රිෂාන් යාඥා කරයි. කතා කරපු වචනේ මොනවා හරි දෙයක් තියෙනවා නම් මට අහන්න. මොකොත් නැහැ වගේ. එහෙනම් පාස්ටර් ක්‍රිෂාන් යාඥා කරනද අපි අද අපේ මේ කිතාම වැදගත් වචනයක් දවන පූජාවට වඩා අපි සමහරක්ලට ගොඩක් දේවල් පූජා කරන ස්වාමීන් වහන්සේට කීකර වෙන්නේ නැතුව. ඉතින් ඒ ගැන යාඥා කරන්න පාස්ටර් ක්‍රිෂාන් අපි සියලු දෙනාටම අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී මා වහන්සේට ස්තුති කරනවා මේ රාත්‍රිය ගැන ස්වාමිනී මේ වචනය ගැන. ස්වාමිනී අපි හිටිය තැනට වඩා ඔබ වහන්සේ අපව දැන් තැනකට ගෙනත් තිබෙනවා. මේ ස්ථානයේ නව සියලු දෙනාම ඔබ වහන්සේ ගෙනත් තිබෙනවා. ඒක දෙයක් අපි ඔබ වහන්සේව තෝරාගත්ත නොවේ ස්වාමිනේ වහන්සේගේ වචනේ කියන ඔබයි අපිව තෝරාපත් කරගන්නත් කියලා. ස්වාමිනේ ඔබ මේ රජව ඔබයි ආලේප කරේ. ස්වාමිනේ ඔහු හිටියා වූ තත්ත්වය ගැනත් ඔහුගේ පෙළපත ගැනවත් ඔබ වහන්සේ කල්පනා කරේ නැහැ. ඔහුට යහපතක් ඔබ වහන්සේ කරා. අපිටත් එමය ස්වාමිනේ අපි රෝග වලින් ප්‍රශ්න වලින් ස්වාමිනේ අපි සමහරක් කරලා අපි හිටියා වූ තත්ත්වයට වඩා ස්වාමිනේ අපි අද ඉන්නව තැන ඔබ වහන්සේ දකිනවා. මේ ඉන්නව සෙනඟ ගැන ඔබ දකිනවා ස්වාමිනේ. උස්සස් කරලා තිබෙනවා. ආශිර්වාද කරලා තිබෙනවා. නමුත් ස්වාමිනේ අපද ඔබ වහන්සේ අපේ පාපය අමතක කරා ස්වාමිනේ. ඔබ වහන්සේ
අපේ පාපය අමතක කරලා අපේ සදාකාලික ජීවනයට යන්න ස්වාමිනී අපේ හැමෝටම ඔබ වහන්සේ උරුමයක් දුන්නා. ස්වාමිනී මේ ස්ථානයේ නව සිල් දෙනා ගැනම ඔබ වහන්සේට යාඥා කරනවා. පූජාවට වඩා ස්වාමිනී කීකුරුකම උතුම් කියලා ඔබ වහන්සේගේ වචනේ පැහැදිලිව කිව්වා. එනිසා අපි ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ යමක් අපිට කියනවා නම් අපි ඒක කළ යුතුයි. ඔබ වහන්සේ අපිට කියනවා නම් ඒක කරන්න එපා කියලා අපි ඒක නොකළ යුතුයි. ඔබ වහන්සේ අපිට දුන්නා වූ ඒ ගැලවීම ගැන තැවෙන්නේ නැතුව සිටින යුතුයි ස්වාමිනී. ඒක තැවෙනවා නම් අපිට සදාකාලික උරුමයක් නෑ පියන් වහන්සේ. අවසානයේදී මේ මිනිස්යාට උනේ කුමක්ද? ස්වාමිනී ඔබ වහන්සේ ඔහුට රජකමට පත් කරා කියලා ඔබ තැවුණා කියලා ඔබ වහන්සේගේ වචනේ කියනවා. ස්වාමිනී අපි හැමෝම ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වෙන්න ඕනේ. අපි හැමෝම ගැන ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න ඕනේ ස්වාමිනී. අපි හැමෝටම ඔබ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ හැටියට අපිට ඉන්න ඕනේ. ඒ නිසා ස්වාමිනී මේ වචනේට අනුව අපිට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ අනුව ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. ස්වාමිනී අපි ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වෙන තැනට තියන්න. යේසුස් වහන්සේ ඔබ වහන්සේ එදා කුරුසියේ ජීවිතේ පූජා කරාම දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වුණාක් මෙන්. දෙවි පියාණනේ යේසුස් වහන්සේ ඔබ වහන්සේ අපි ගැනද මේ ස්ථානයේ මේ අසන්නව අය ගැනද ප්‍රසන්න වෙන්න ඕනේ. ඔබ දුන්නා අපිට අලුත් ජීවිතය ගැන ස්වාමිනී. දැන් අපි එක එකනට ආශිර්වාද කරන්න. ඔබගේ ස්වර්ගික ආශිර්වාදය ස්වාමිනී වගේම ඔබ වහන්සේගේ ආශිර්වාද අප කරා පැමිණේවා කියලා මම යාඥා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. Amen. Amen. හරි එහෙනම් අපි ඊළඟ බදාදත් ආව සහ යමාට මුණ ගැහෙමු. එහෙනම් බොහොම ස්තුතියි Pastor Krishan. Thank you. God bless. God bless you. God bless. Suti, Pastor Krishan. Bless you.